කොහොමද යාළුවනේ අද ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගෙන අපි පාර්සල් පැක් කරන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට පෙන්වන එක. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අමතක කරන්න එපා. වීඩියෝ එක අන්තිමේදී ප්‍රශ්නයක් අහන ඕගොල්ලෙන් ඒ ප්‍රශ්නෙට හරියට උත්තර දෙන කට්ටියට අපි ඩිස්කවුන්ට් දෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඕගොල්ලෝ දන්නවා දැන්ටමත් අපි පාර්සල් පැක් කරනකොට කස්ටමර්ට ඕන විදිහට තමයි අපි පැක් කරන්නේ. ඒ කියන්නේ බබල් ඕනි ප්‍රමාණය කස්ටමර් කියන්න ඕන. ඒ වගේම කාඩ්බෝඩ් ගන්න ප්‍රමාණයත් කස්ටමර් කියන්න ඕන. ඉතින් මෙතන මේ ෂැඩෝ බොක්ස් 30ක් අපි පැක් කරන වීඩියෝ එකක් තමයි ඕගොල්ලන්ට පෙන්නන්නේ. ඒකෙදි කස්ටමර් ඉල්ලලා තිබ්බේ බබල් රැප් මීටර් 2ක් දාන්න කියලා තමයි. අපේ බබල් රැප් ප්‍රයිස් කිව්වොත් අඩි 3 පළල මීටරයක් පිළිගැල්ලක් තමයි රුපියල් 100කට හම්බෙන්නේ. ඉතින් ඒ බබල් රැප් ඕගොල්ලන්ට ආයි යූස් කරන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ ෂැඩෝ බොක්ස් එකේ මොකක් හරි ආර්ට් එකක් කරාට පස්සේ ඒක කොහොමත් ආයි කස්ටමර් කෙනෙක්ට යවන්න ඕගොල්ලෝ රැප් කරන්න එපා සේෆ්ටි විදියට. ඉතින් ඒකට ඔයාලට මේ අපි දෙන බබල් රැප් එක ආයි යූස් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් කස්ටමර්ස්ලා අපෙන් අහපු ප්‍රශ්නයක් තමයි බබල් රැප් වලට ගන්න charge එක එක සැරේ ෂැඩෝ බොක්ස් එකට එකතු කරලා ගන්න නැත්තේ කියයි කියලා. ඉතින් ඒකට හේතුවක් තමයි තනි ෂැඩෝ බොක්ස් එකකට අපි උදාහරණයක් විදියට අවම බබල් රැප් එකයි කාඩ්බෝඩුයි රුපියල් 150ක ගන්න කියලා කියනවා. ඉතින් එතකොට අපි 12යි 5 ෂැඩෝ බොක්ස් එකක් වෙනවා රුපියල් 700ක් වෙනවා. එතකොට පැකින් වලටත් එක්ක 850ක් වෙනවා. ඉතින් ඔය වගේ ෂැඩෝ බොක්ස් දෙකක් ගන්න එක්කෙනෙක්ට එතකොට දන්නේම නැතුව අර පැකින් මැටීරියල් කොස්ට් එක රුපියල් 150 ගන්න 300ක් වැඩිපුර ගෙවනවා. සාමාන්‍යයෙන් ඔය එක පැකින් මැටීරියල් එකකින් අපිට පුළුවන් ෂැඩෝ බොක්ස් දෙකක් තුනක් මං කියන්නේ 12යි 5 ඒ වගේ. ඔයා ගන්න සයිස් එකත් අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ එකේ වාසිය කස්ටමර්ට දෙන්න තමයි අපි මේ ඒක කස්ටමර්ටම සිලෙක්ට් කරන්නයි කියන්නේ. අනිකේ පැකින් මැටීරියල් වලට යන කොස්ට් එක වෙනම පෙන්වන්නෙත් ඒකයි. දැන් අපි මේ මෙතන 12යි 5 ෂැඩෝ බොක්ස් 30ක් තියෙනවනේ. 30 පැක් කරන්න ගියාම වෙන වෙනම කස්ටමර් මේ කිව්වොත් අපිට වෙන වෙනම පැක් කරලා දෙන්නයි කියලා ඒක කරලා දෙන්න පුළුවන්. ඉතින් අර කස්ටමර් ලොකු පාඩුවක් වෙන හින්දා තමයි 150 30ක් කස්ටමර්ට පැකින් මැටීරියල් වලටම යවන්න වෙන හින්දා තමයි අපි ඒක කස්ටමර්ට පෙන්නලා ඒ වාසිය කස්ටමර්ට අපි දෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා අපි ෂැඩෝ බොක්ස් ඒ 30 බබල් රැප් වලින් ඔතලා දැන් බොක්ස් බෝඩ් වලින් ටේප් කරනවා. සාමාන්‍යයෙන් මේ පැක් කරන පැකේජ් එක කුරියර් charge එක ඕගොල්ලෝ අපෙන් අහනවා. ඒක සාමාන්‍යයෙන් අපිට කියන්නේ බර මැනලා තමයි. මොකද එක ෂැඩෝ බොක්ස් එකක තියෙන බර අපි නිකම් මෙන්නට වඩා ප්‍රමාණයක් වැඩි වෙනවා ෂැඩෝ බොක්ස් එක පැක් කරාට පස්සේ. මොකද බබල් රැප් වලයි බොක්ස් එකේ බරයි එනවනේ. ඒකින්ද පොඩි ගාණක් වැඩි වෙනවා ඒකට. ඒ වගේම තමයි අපේ හැම බොක්ස් එකකටම මේ වගේ ස්ටිකර් එකක් අපි ගහනවා බින්දෙන සුළුයි කියලා. මොකද කුරියර් එකෙන් දැනුවත් වීමක් නැහැ මේක ඇතුලේ තියෙන්නේ කොහොම මොනවාද බින්දෙන අයිටම්ද තියෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ගොඩක් කුරියර් වලින් බාර ගන්නෙත් නැහැ ග්ලාස් අයිටම්. ඉතින් අපි කෝකටත් කියලා ස්ටිකර් එකක් ගහනවා ඒගොල්ලන්ව දැනුවත් වෙන්නත්. මේක තමයි අද වීඩියෝ එක. ඕගොල්ලන්ගෙන් අර අහන එක ප්‍රශ්නේ දැන් අහන්න. අද වීඩියෝ එකේ අපි පැක් කරපු ෂැඩෝ බොක්ස් ගන්න කීයද? ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක බැලුවා නම් ඒකේ තිබ්බ ප්‍රමාණය අපිට මෙසේජ් එකක් දාන්න. ඕගොල්ලෝ ගන්න අයිටම් වලට අපි හෝල්සේල් ප්‍රයිස් එකට අපි ඕගොල්ලන්ට දෙනවා.